And for my first trick, I need a 500 rupee note. මකින් සල්ලි හොරගන් කරන්දාවේ මට 500ක් නැහැ. මෙහෙමයි. So 500ක් නැත්තම් තියෙන ගාණක් දෙන්නකෝ බලන්න. මට 100ක් දෙන්න පුළුවන්. දැන් මේක වහල් රුපියල් 100 නෝට්ටු නේ. සාත මේ පුටල්ල. right නියමයි. ඔම තියෙද්දි බලාගෙන අන්න බලන්න දැක්කද? දැක්කද? හා මෙහෙම නැහැ මේ 100 නෝට්ටු එහෙම විතරක් නැහැ. හරි මම වගේ ඉල්ල ගත්තේ කීයකද? ඒක මැජික් වගේනේ. රුපියල් 500 නෝට්ටු නේ. right පොඩ්ඩක් කරාන් පස්සේ පොඩ වෙනස් වෙනවා. හරිද? දැන් මම ඉස්සරහ රුපියල් 500 නෝට් කඩුවනේ. ඒ හින්දා මේ ඔය ඒ කොහමද උනේ? මං හිතුවා මැජිෂන් කෙනෙක් කියලා. ස්මාර්ට් ඇස් කෙනෙක් නෙමෙයි. අය දෙකම වෙන්න බැරිද? සන්තිකාය වගේ කියන්න එපා මේ. මැජික් ට්‍රික් කරා. අපි ඊළඟ කාඩ් පැක් එකෙන් ඉස්සෙල්ලා මම බලමු දෙනවා. ඔය කාඩ් සෙල්ලම් කරලා දිනන්න පොඩ්ඩක් නේ. දැන් මම කාඩ් ටික අරගෙන මම මෙහෙම කාඩ් බට්ටක්දී ඔයාට ඇතිකොට ඇති කියන්නේ හරිද? හරි ඇති. right බලන්න ඇති කිප කාඩ් එක හරිද? ෆ්‍රෙම්සිල් බලන්න right නෑ මම දෙන්නට බලා ගන්න කිව්වේ මොකද මේ ෆ්‍රෙම්සිල් මතක යන්නේ කාඩ් එක. මොන කාඩ් එකද? මේක කරද්දී මැජික් එක කරන්න මට කරන්න අවශ්‍ය අත වේව් කරන්න විතරයි. Oh. I mean, I guess that's okay. Okay. Do you know how long it took me to? No, let me try this. Something with this, okay? But first. Right, not it, na? Right, so rubber band kattam samanyan first thing you do is you kind of stretch it out, right? Or you stretch it out and you go. Right? But it's not supposed to be like that. Actually, like that. ඒක පාරක්. පාසල මෙහෙමයි මේ music එකක් සාමාන්‍ය දෙපාරක් කරන්නේ නැහැ. You only do it once, right? But just for you, let me try this. කලින් වගේම තමයි, right? You don't have to let it be like that. Just have to. තව එක පාරක්. පාසල එපා